අයිබෝවන් සුබෝදෑසනක්. මේ ජීවිත කාලය ඇතුලේ මරණය දක්වා වන කාල සීමාව ඇතුලේ ඉගෙන ගන්න කොයිතරම් විෂයන් තිබෙනවද නේද? හැබැයි අපි හැම කෙනෙකුම එක හා සමානව මේ හැම විෂයක්ම අධ්‍යයනය කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට අවශ්‍ය ක්ෂේත්‍රය අපේ කැමැත්තක් සහිත ක්ෂේත්‍රය සහ අනාගතයේ අපේ අරමුණ සහිත ක්ෂේත්‍රය පිළිබඳව තමයි වැඩි වශයෙන් අපි අධ්‍යයනය කරන්නේ. හැබැයි ඉදිරියේදී මොන විෂයන් අපි අධ්‍යයනය කරත් සමහර විෂයන් තිබෙනවා ඒවා මගහැරලා වෙනත් කිසිම විෂයක් ගැන අපිට කතා බහ කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතිහාසය කියන්නේ අන්න ඒ විදිහේ විෂයක්. විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ සඳහා ඉතිහාසයේ විෂයක් විදිහට හදාරන ඔබ අනාගතයේදී විෂයක් විදිහට ඉතිහාසය කවදාවත් හදාරන එකක් නැහැ. ඒ නිසා අද මේ ඔබ ඉගෙන ගන්න ඉතිහාසයේ පාඩම් හැමදාටම ජීවිතේ හුඟක් වැදගත් වේවි. ඒ නිසායි අදත් අපි තවත් ඉතිහාසය පාඩමක් එක්ක ඔබ මුණ ගැසෙන්නේ ජාතික පාසලෙන්. ඔබ දන්නවා සෑම සඳුදාවකම උදෑසනින්ම අපි පාඩමක් එක්ක ඉතිහාසය පාඩමක් එක්කයි ඔබව මුණ ගැසෙන්නේ. අද අපි යමු වෙනවා 10 ශ්‍රේණියේ 3 වන පාඩමට. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පොළොන්නරු යුගයේ අවසානයේ දක්වා තමයි මේ පාඩම දිගහැරෙන්නේ. හැබැයි මේ පාඩම දීර්ඝ පාඩමක්. ඒ නිසා එහි ආරම්භය කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන තමයි අද අපි මූලික වශයෙන්ම කතා බහ කරන්නේ. පාඩමට පිවිසෙන්නට කලින් අපි සකස් කරගෙන තිබෙනවා රූසටහන් පෙළක් ඔබට ඉදිරිපත් කරන්න. වංශ කතාවලට සහ ජනප්‍රවාදවලට අනුව ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සිදු වූ විජයාවතරණයෙන් පසුවයි. ඊට පෙර මෙරට තුළ වර්ධනය වූ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය ලෙස හඳුන්වනු ලබනවා. ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව අපට තොරතුරු ලැබෙන්නේ පුරාවෘත්ත සහ පුරා විද්‍යාත්මක සාක්ෂි මගින්. පුරාවෘත්ත වලට අනුව විජයාවතරණයට පෙර මෙරට ජීවත් වූ යක්ෂ, නාග, දේව, රාක්ෂ යන සිව් හෙළයන් සකස් වූ ඉතිහාසය පිළිබඳව තොරතුරු රාමරාවණ යුද්ධය, චුල්ලෝදර මහෝදර ගැටුම සහ බුදුන්ගේ මැදිහත් වීම, මහියංගන යක්ෂ දමනය සහ කුවේණිගේ කතාව ආදීන් හොයාගන්නට පුළුවන්. ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව අපට පුරාවිද්‍යාත්මක සාක්ෂි ශ්‍රී ලංකාවේ ස්ථාන 68කින් ලැබෙනවා. මෙම සාක්ෂි විග්‍රහ කර බලන විට ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය සහ නව ශිලා යුගය වශයෙන් අවධි 3කට බෙදන්න පුළුවන්. මෙසේ විජයාවතරණයට පෙර මෙරට පැවති ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ව්‍යාප්තිය, ඔවුන්ගේ නිර්මාණ, ඇවතුම් පැවතුම් සහ අභිචාර විධි පිළිබඳව අද විමසා බලමු. හොඳයි. එහෙනම් ඒ රූපමය පිවිසුමත් එක්ක අපි යොමු වෙනවා අද මේ පාඩම පිළිබඳව සවිස්තරාත්මකව කතා බහ කරන්න. අපිත් එක්ක අද එකතු වෙනවා බෝමිරිය ජාතික පාසලේ විමල් රාජපක්ෂ ගුරුතුමා වෙනදා වගේම. හැබැයි අද ටිකක් වෙනස්. මොකද බෝමිරිය ජාතික පාසලේම තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකුත් අපිත් එක්ක එකතු වෙනවා. ඔවුන් සියලු දෙනාම මෙවර අපොස සාමාන්‍ය පෙරට වාඩි වෙන්නටයි සූදානම් වෙලා ඉන්නේ. ඉෂාන් සුරංග, අසාරා තිලිනි, නිරෝධා ස්වර්ණමාලි, සුලාරි ශාලිකා, ඒ වගේම පිටුපසින් ඉන්නවා මාලිත දේශාන්, සුපිපි සුබෝදා සමගින් නිපුන් දිල්ෂාන්. මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහයෝගයත් එක්ක තමයි අද අපි මේ පාඩමේ ආරම්භය ඔබට ඉදිරිපත් කරන්නේ. ගුරුතුමා අපිට පුළුවන් පාඩම පටන් ගන්න. මොකක්ද මේ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා අපි හඳුන්වන කාල සීමාව? ඔව් පවිත්‍රා, ආයිබෝවන් දුවේ පුතේ. අද අපි පාඩමේ මාතෘකාව තමයි ප්‍රාග් ඓතිහාසික යුගය. දැන් අපි මේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව පවිත්‍රා කතා කරනකොට අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ මොකද්ද ප්‍රාග් ඓතිහාසික යුගය කියලා. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ලේඛනගත වෙන්නේ විජයාවතරණයෙන් පස්සේ. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ වෙනන්න ක්‍රිස්තු පූර්ව 543 තමයි විජයාවතරණය සිදු වෙන්නේ. ඊට පෙර කාලවකවානුව තමයි අපි හඳුන්වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා. නමුත් මේ එමෙන්ම පුරාවිද්‍යාඥයන්ගේ විග්‍රහයට අනුව තහ කරන ලද පරිශන අනුව පවිත්‍රා මේ ප්‍රාග් ඓතිහාසික යුගය ප්‍රධාන අවධි 3කට බෙදලා තියෙනවා. දැන් විශේෂයෙන්ම පැරණිම අවධිය තමයි අපි හඳුන්වන්නේ පූර්ව ශිලා යුගය කියලා. මේ පූර්ව ශිලා යුගය පිළිබඳ තොරතුරු අපට ලැබෙනවා බලංගොඩ මානවයාගේ ලබාගත් පොසෙයිල පිළිබඳව. ඊට දෙවන කාලවකවානුව වලින් අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මධ්‍ය ශිලා යුගය. මධ්‍ය ශිලා යුගයට අයිති වෙන්නේ අයිතින මේ උපකරණ තමයි පොරව, දාගල්, ඇඹරුම්ගල් වැනි දේවල්. ඊට පස්සේ නව ශිලා යුගය කියලා කියන්නේ මේ ආහාර පිසිමින් සිසිලතෙන් පත්වෙච්ච කාලේ. දැන් අපිට මේ ස්ක්‍රීන් එකේ දැක ගන්න පුළුවන් රූපරාමු වශයෙන් පූර්ව ශිලා යුගයේ බලංගොඩ මානවයාගේ ඇට සැකිලි සහ ඒ හිස් කබල් තියෙනවා. මධ්‍ය ශිලා යුගයේ පාවිච්චි කරපු පොරව, ඊට පස්සේ පහළ දීම සඳහා පාවිච්චි කරපු අනිකුත් උපකරණ සහ නව ශිලා යුගයේ පාවිච්චි කරපු බඳුන්, ආහාර පිළිබඳව සඳහා පාවිච්චි කරන බඳුන් අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ සියල්ලම තොරතුරු අපිට ලැබෙන්නේ ලේඛනගත යුගයට පෙර. එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්නේ පවිත්‍රා මුල් වශයෙන් මුඛ පරම්පරාගත නැත්නම් පුරාවෘත්ත වලින් දෙවනුව අපිට තොරතුරු හොයා ගන්න පුළුවන් පුරා විද්‍යාත්මක කැණීම් සහ කරන ලද පරිශන වලින්. එතකොට
ලේඛනගත යුගයට පෙර යුගය අපි හඳුන්වනවා ප්‍රාග් ඓතිහාසික යුගය කියලා. හොඳයි. ප්‍රාග් ඓතිහාසික යුගය කියන කාල සීමාව ගැන විශේෂයෙන් මේ කාල නිර්ණය ගැන තවමත් පරීක්ෂණ සිද්ධ වෙනවා. එහෙම නේද ගුරුතුමා? විශේෂයෙන්ම මේ කාලය තවත් ටිකක් පැරණි වෙන්නට පුළුවන්, ඉතිහාසයට යන්නට පුළුවන්. ඔව් මේ වෙන විටත් මේ පුරාවිද්‍යාඥයෝ විවිධ ස්ථාන දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන 100 ගණනක් තියෙනවා. ඒකෙන් අපේ දූ දරුවන්ගේ පොත්වල තියෙනවා 68ක් ඇතුළත් කරලා. මේ ස්ථාන වලින් තෝරාගත් ස්ථාන වල දැන් මෑත කාලේ දැන් ලබන සතිය වෙනකොට රජගල කියන ස්ථානයේ කැණීම් පටන් ගන්නවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මේ විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යාව කරන ළමුන් එකතු වෙලා. ඒ හින්දා තාම නිශ්චිත කාලවකවානුව අපිට දෙන්න බෑ. සමහර විට දැන් සොයාගෙන තියෙන අවුරුදු 27000ට පෙර කාලේ පවා ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා ඉන්න ඇති කියලා අපිට හිතන්නත් පුළුවන්. ඒ සාක්ෂි මත තමයි තීරණය වෙන්නේ. ඒ හින්දා මේ කටයුතු තාම අවසන් වෙලා නැති කාර්යයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හොඳයි. ප්‍රාග් ඓතිහාසික ජනාවාසවල ව්‍යාප්තිය කෙරෙහි තමයි දැන් අපි අපේ අවධානය යොමු කරන්නේ. ඔව් අපි දන්නවා දැන් මම මුලින් සඳහන් කර ආකාරයට ශ්‍රී ලංකාවේ දරුවන්ගේ පෙළපොතේ සටහන් වෙලා තියෙනවා පුරාවිද්‍යාත්මක ස්ථාන 68ක් ප්‍රාග් ඓතිහාසික යුගය අපිට වුණ ශ්‍රී ලංකාවේ. විශේෂයෙන්ම පවිත්‍ර මේවා ව්‍යාප්ත වෙලා තියෙන ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සහ වයඹදිග ප්‍රදේශ ආශ්‍රිතව බහුල වශයෙන් තියෙනවා. එතන මේ 68න් අපේ දුවා දරුවෝ දැනගෙන ඉන්න ඕනේ අඩුම වශයෙන් මේ 10ක් 12ක්වත් දැනගෙන ඉන්න ඕනේ. හේතු මේ අපේ රටේ ඉතිහාසය, අපේ ජාති මාමකත්වයේ ගොඩනගනකොට අපේ ලේඛනගත ඉතිහාසයට පෙර ඉතිහාසයත් අපේ දරුවෝ දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි අහලා බලමු පවිත්‍රා මේ අපේ දරුවන්ගෙන් අපි අසාරත් තිනෙනගෙන් මම අහනවා දු කියන්න බලන්න ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන මොනවද ඔයා හඳුනාගෙන තියෙන්නේ? ඔව් වාඩිලා කියන්න දරුවෝ. බුලස්සිංහල පාහියංගලලෙන දඹුල්ල ඉබ්බන් කට්ටුව, ඒ වගේම කිතුල්ගල බෙලිලෙන, කුරුවිට බටදඹලෙන, වගේ අනුරාධපුර පොළොන්නරුව ඒ ප්‍රදේශවල තියෙනවා. ඔව් ඔව් බොහොම ස්තුතියි දුවා. ඒ වගේම ඉසාන් සුරංග තමයි ඉසාන් සුරංගටත් ඇති ඔයා දන්න ස්ථාන පිළිබඳව හඳුන්වා දෙන්න. අනුරාධපුරය, පොම්පරිප්පු, මුලතිව්, කිතුල්ගල බෙලිලෙන, ඇතුල්ලෙන කියලා එකක් තියෙනවා තව. දැන් මේ විදිහට සඳහන් කරන දැන් අපේ දුවලා දරුවෝ කීවා දැන් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තියෙන මේ පුරාවිද්‍යාත්මක ස්ථාන මේ දැන් විශේෂයෙන් අපි ගත්තොත් දැන් අපිට නිශ්චිත සාක්ෂි ලැබුණ තැන තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ මානවයා. ඊළඟට පොම්පරිප්පු උත්තලමනට නුදුරුව පිටත තියෙන මේ පොම්පරිප්පු, ඊළඟට කළුතර දිස්ත්‍රික්කයේ පිටත තියෙන බුලස්සිංහලට නුදුරු පාහියංගල තාමත් මේ ස්ථානවල කැණීම් කටයුතු සිදු වෙනවා. දැන් අපි බලමු මේ ස්ථාන කොහොමද අපි සිටීමේ දක්වන්නේ කියලා අපි රූපරාමු වලින්. දැන් මුලින්ම දැක්කෙනවා පොම්පරිප්පු අපේ නිරූපණය වන සිටීම තුළ මේ පොම්පරිප්පු කියන්නේ පුත්තලන් දිස්ත්‍රික්කයේ පිළලා තියෙන ඓතිහාසික ස්ථානයක්. දැන් ස්ථානයේ සොයාගත්තු ඔය කැණීම් වලින් සොයාගත්තු අවශේෂ තමයි හොයාගෙන තියෙන්නේ. ස්පෙෂල් ෆයින් කියලා කියනවා. විශේෂ පුරාවස්තු කියලා අපි හඳුන්වනවා. දෙවෙනුවට අපි නිරූපණය කරනවා කිතුල්ගල බෙලිලෙන. කිතුල්ගල බෙලිලෙනත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය හුවා දක්වන පැරණිම තැනක්. මේ ස්ථානයේත් අපිට ඔය කිතුල්ගල බෙලිලෙනේ දර්ශනයක් නිරූපණය වෙන්නේ. මේ ස්ථානයේ විවිධ තොරතුරු අපිට ලැබිලා තියෙනවා. ඊළඟට මේ හැරුණු විට අපිට තොරතුරු ලැබෙන තැන බුලස්සිංහල පාහියන් ලෙන. දැන් පාහියන් ලෙන මේ පවිත්‍ර කීව ආකාරයට මෑත කාලෙත් පුරාවස්තු සිදු වෙනවා. දැන් පාහියන් ලෙන ගැන දුවේ පුතේ කතා කරනකොට මොනවද ඔයාලා පාහියන් ලෙන ගැන දන්නේ? ඇයි මේ පාහියන් ලෙන කියලා කියන්නේ මේකට? පාහියන් හාමුදුරුවෝ වැඩ වාසය කරා එම ලෙන් තුන. ඔව්. චීන ජාතික පාහියන් හාමුදුරුවෝ ශ්‍රී ලංකාවට වැඩම කරලා මේ ලේඛනගත කටයුතු යෙදලා තියෙනවා මේ පාහියන් කළ ආශ්‍රිතව. ඒ හින්දා තමයි දැන් පාහියන් ලෙන කියලා හඳුන්වන්නේ. ඒ පාහියන් ලෙන ශ්‍රී ලංකාවේ පුරා මේ ප්‍රාග් ඓතිහාසික ස්ථානයක්. ඊට දඹුල්ල, බදුල්ල, ඊට පස්සේ අනුරාධපුරයේ කෑගල්ලි විශේෂයෙන්ම දොරවක ඇතු බැඳිලෙන, අත්නගොඩ අලුලෙන මේ හැම ස්ථානයකින්ම අපිට විවිධ තොරතුරු ලැබිලා තියෙනවා ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ. එතන මේ ස්ථාන දැන් නිරූපණය සිටියේ මේ නිරූපණය වෙන්නේ පාහියන් ලෙන. පාහියන් හාමුදුරන්ගේ රූපරාමුව පැත්තක දෙනවා. පස්සේ පේන්නේ අපිට පාහියන් ලෙනේ ගුහාව. එමෙන්න ඊළඟ දර්ශනීය නිරූපණය වෙනවා ලංකාවේ වෙනත් තැන් වලින් සොයාගත්තු රූපරාමු. මේ හැම එකකින්ම අපිට ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ තොරතුරු හොයාගන්න පුළුවන්. දැන් රූපරාමයේ නිරූපණය වෙන්නේ දම්මුල්ලට නුදුරුව පිළිලා තියෙන ඉබ්බන් කට්ටුව කියන සොහොන් කොත. සමීප රූපකින් පෙන්වුම් කරන සොහොන් කොතක ස්වරූපය. එතන මේ විදිහට ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වෙච්ච ප්‍රාග් ඓතිහාසික ස්ථාන විශාල ප්‍රමාණයක් පවිත්‍රා ශ්‍රී ලංකාව තුලින් හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට ප්‍රාග් ඓතිහාසික ස්ථාන අපිට අඳුර ගන්න හැකියාව ලැබෙන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ක්‍රියාකාරකම් හින්දානේ ගුරුතුමා. මොන වගේ ක්‍රියාකාරකම්ද අපිට අඳුර ගන්න තිබෙන්නේ මේ කාල සීමාව ඇතුළත? ඔව් පවිත්‍ර අපි අහමු මේ මානවයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අපේ දරුවන්ගෙන් ඉසාන් සුරංග. දැන් පුතා කියන්න බලන්න මේ මානවයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි මොනවද ඔයා ඉගෙනගෙන තියෙන දැන් දැනට?
අපිට හම්බ වෙන රත්නපුර ප්‍රදේශයෙන් දියවුළු පස්තට්ටු යට තිබිලා කහඳ සහ තිරිවානා පාෂාණ වලින් සාදාගත් මෙවලම් එමෙන්ම රාවණැල්ල නිල්ගල කිතුල්ලන ආදී ප්‍රදේශ වලින් මානව වැටසැකිලි හම්බ වෙනවා. ඒ වගේම බලංගොඩ ප්‍රදේශයෙන් මානව පොසිල් හම්බ වෙනවා. ඔව් මේ විදිහට පවිත්‍ර ගත්තට පස්සේ මේ සෑම ස්ථානයකින්ම කරන ලද කැණීම් වලින් විවිධ තොරතුරු අපිට ලැබෙනවා. දැන් විශේෂයෙන්ම බලංගොඩ මානවයාගේ ඇට කැබිලි, හකුවල කොටස්, අස්ථි කැබිලි හොයාගෙන තිනවා. ඒ වගේම කිතුල මේ දරුවා කිව්ව ආකාරයට රත්නපුර තිරුවානාගල් ආශ්‍රිත සහ කහඳගල් ආශ්‍රිත නිර්මාණය කළ ශුද්ධ ගල් මේ වලම් හම්බෙලා තියෙනවා. ඊට අමතරව රත්නපුරේ ඔය දියලු පස්තස්තු යට විවිධ පුංචි මේ උපකරණ, ඒ කියන්නේ ඒ කාලේ භාවිතා කරපු අවි ආයුධ හොයාගෙන තියෙනවා. දැන් අපිට මේ රූපනාමයෙන් දැක්කන්නේ බලංගොඩ මානවය. කියන්නේ බලංගොඩින් සොයාගත්තු ඇට කැබිලි. බලංගොඩ මානවය පසකින් දිස් වෙනවා. දැන් මේ පෙන්눔 කරන්නේ මේ වතුනේ බලංගොඩ මානවයාගේ ඇට කැබිලි. ඉතින් මෙන්න මේවෙන් අපිට සාක්ෂි ලැබෙනවා ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා කරපු ක්‍රියාකාරකම් පිළිබඳව. හොඳයි, මේ ප්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධයෙන් තවදුරටත් අපිට කතා බහ කරන්නට තිබෙනවා. හැබැයි ඒ කාලයට අදාළ නිවාස පිළිබඳව කෙටි රූ සටහන් පෙළක් අප සතුව තිබෙනවා. ඒ මුලින් නරඹලා ඊට පස්සේ නැවතත් එකතු වෙමු. දැන් මම ඉන්නේ ගල් ගුහාවක. මෙවැනි ගල් ගුහා ශ්‍රී ලංකාව පුරාම පැතිරලා තියෙනවා. විශාල ගල් පර්වත වලින් ආවරණය වෙලා මේ වගේ ගුබ්බේ ගුහා අතුලින් විවිධෙන්න පුළුවන් විශාල ගල් ගුහා දකින්න ලැබෙනවා. ඉතින් දුවේපතේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසට පෙර ඉතිහාසය කතා කරනකොට අපි දන්නවා අපේ පැරණි මානවයෝ ජීවත් වුණේ මෙවැනි ගල් ගුහා ආශ්‍රිතව. විශේෂයෙන්ම කුරුවිට බටදොඹලෙන රාවණ ඇල්ල කෑගල්ලේ අත්තනගොඩ බෙලිලෙන පොම්පරිප්පු මෙවැනි ප්‍රදේශ පොම්පරිප්පු වල ගල් ගුහා නැති වුණත් අර මුලින් කී ප්‍රදේශවල මෙවැනි ගල් ගුහා විශාල වශයෙන් තියෙනවා. ඉතින් අපි පැරණි මානවයෝ මුල්ම කාලේ තමන්ගේ වාසස්ථාන ලෙස තෝරාගත්තේ ගල් ගුහා, ගස් බෙන වැනි සුරක්ෂිත තැන්. විශේෂයෙන්ම මේ නොදියුණු ශිෂ්ටාචාරයක් නිසා සුරක්ෂිත බව ආරක්ෂා කරන තමන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා මේ වගේ උස් තැනක පිහිටි මේ ගල් පළතුරු වලින් ආවරණය වෙච්ච තැනක වැස්සෙන් සහ පින්නෙන් ආරක්ෂා වීම සඳහා තමන්ගේ වාසස්ථාන වශයෙන් මේ ගල් ගුහා සකස් කරගෙන තියෙනවා. පසු කාලෙකට මේ ගල් ගුහා විවිධ ක්‍රමයකට හැඩ ගන්නවලා වඩාත් සුරක්ෂිත විදිහට සකස් කළත් මුල් කාලේ බොහොම ප්‍රාථමික ගණයේ ගල් ගුහා තමයි දකින්න ලැබෙන්නේ. දැන් මේ ගල් ගුහා තුල විශාල පිරිසකට ඉන්න බැරි වුණත් එදා හිටිය ජනතාව කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙච්ච හින්දා මේවැනි ගල් ගුහාවක වුන්ට තමන්ගේ ජීවන කටයුතු කරන්න වඩා පහසු වුණා. විශේෂයෙන්ම මුල්ම කාලය තුල ගස් බිනවල වගේ තැන් වල ජීවත් වෙලා පසුව මේ වගේ ස්වාභාවික තැන් තමන්ගේ වාස භවනයේ වශයෙන් තෝරාගත්තා. මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසට පෙර දියුණු ශිෂ්ටාචාරයක් ශ්‍රී ලාංකිකයන් සතුව තිබුණු බවයි. හොඳයි, ඒ දැකපු විස්තරයත් එක්ක ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබුණු නිවාස ගැන අපි කතා බහ කරමු ගුරුතුමා. ඔව්. පවිත්‍ර මේ කාල වකවානුව තුල අපි පැරණි මානවයාගේ නිවාස පිළිබඳ අපි කතා කරනකොට දැන් අපි මේ දරුවෝ මෙතන සහභාගී වෙන හින්දා අපි අහමු දරුවන්ගෙන් මේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජීවන රටාව තුළ වුන් කොහොමද තමන්ගේ ගෘහයන් වශයෙන් තෝරාගත්තු ස්ථාන කියලා අපි සුලාරිගෙන් මම අහන්න කැමතියි. සුලාරි මොනවද මේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ගෘහ කටයුතු? මොවුන් ජීවත් වුණේ කුඩා කණ්ඩායම් වශයෙන්. ඒ හින්දා ඔවුන් කුඩා ගල්ලෙන් පාවිච්චි කරා. ඒ වගේම කඳු ළඟ ආරක්ෂිත ස්ථාන භාවිතා කරා. ගොඩක් සතුරන්ගෙන් එහෙම ආරක්ෂා වෙන්න. තව කුඩා ගස් බෙන පාවිච්චි කරා. පසු කාලීනව ඔවුන් කුඩා නිවාස සාදාගෙන ඒ වගේ ජීවත් වෙන්න පටන් ගත්තා. ඔව් පවිත්‍ර. ඒ දුව සඳහන් කළ ආකාරයට ඒ කරුණු හරි. දැන් මේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ නිවාස ගත්තට පස්සේ දැන් මොවුන් මුල්ම කාල වකවානුව තුළ ස්වභාව ධර්මයේ වෙනස් නොකොට තමන්ගේ නිවාස වශයෙන් පාවිච්චි කරුවා. මුල්ම කාලේ ගස් බිනවල ඊට තුරු මේ විශාල මේ ගස් යට තමන්ගේ නිවාස තෝරාගත්තා. ඒ හැරුණු විට ගල් ගුහා තමයි උන්ගේ ප්‍රධාන නිවාස වශයෙන් පාවිච්චි කරේ. දැන් ගල් ගුහා පාවිච්චි කරන මූලික හේතුව තමයි මේගොල්ලෝ පුංචි කණ්ඩායම් වශයෙන් හිටියේ. ඒ හින්දා පුංචි කණ්ඩායම් ප්‍රමාණවත් වුණා තමන්ගේ නිවාස වශයෙන්. ඒ වගේම දුවා දරුවෝ දන්නවා මේ නිවාස කිසිම වෙනසක් කළේ නැහැ මොවුන්. දැන් අපිට අනුරාධපුරයේ හම්බ වෙන මේ ලෙන් වල කටාරම් කොටලා සෙල්ලි පිළියලා විධිමත් විදිහට සකස් කරලා තියෙනවා. නමුත් ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වෙච්ච ලෙන් ඒ ස්වභාවික පරිසරය තුළ ඒ විදිහම දකින්න ලැබෙනවා. ඔවුන් ඒක වෙනස් කළේ නැහැ. රළු පරුස තැනක තමයි ජීවත් වුනේ. එමෙන්ම මොවුන් තමන්ගේ නිවාස වශයෙන් මේ සඳහන් කළේ දැන් දූලා දන්නවා පුතාලා දන්නවා හැම වෙලාවෙම පාවිච්චි කළේ තරණය කිරීමට අපහසු ගිරි මුදනක් තමයි තෝරාගත්තේ. ඒකට හේතුව තමයි
ආරක්ෂාව. හේතුව මේ කාලේ වෙනකොට තිබුණේ ප්‍රාථමික තාක්ෂණය. දැන් මේ මානවයා ස්වභාව ධර්මයේ සංසිද්ධීන් පිළිබඳවත් අවබෝධයක් තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි දැන් ගොරවනකොට වහිනකොට දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මේ නිරූපණය වෙන්නේ ගිරිසීකරයක්. දැන් මේ කුඩුම්බගල ප්‍රදේශයේ තියෙන පර්වත මස්තකයක්. මෙවැනි ස්ථානවල තිබුණු මේ ගල්ලෙන් තමයි ඔවුන්ගේ නිවාස වශයෙන් තෝරාගත්තේ. දැන් මේ නිරූපණය වෙන්නේ ගල්ලෙනක් ඒ ස්ථානයේ පිහිටි. ඒ ස්ථානයේ තරණය කිරීමට අපහසුයි. ඒ හින්දා සතුරා ඈත් වෙනකොට හඳුර ගන්න පුළුවන්. එතකොට ඒ ආක්‍රමණය එන පහර දීම් වලින් වළකින්නත් පුළුවන්. ඒ හින්දා හැම වෙලාවෙම තරණය කිරීමට අපහසු ගිරිශිඛර මත පුංචි ගල්නෙම් වල කුඩා කණ්ඩායම් වශයෙන් තමයි ආදිමානවයා ජීවත් වුනේ. පසු කාලෙනකොට අර දුව සඳහන් කළ ආකාරයට පසු කාලෙනකොට මොවුන් ක්‍රමයෙන් වර්ධනය වෙනකොට දැන් රූපරාමු දැක්ුණා මේ පුංචි කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන ආකාරය. පසු කාලෙනකොට මොවුන් ගුහා වලින් මිදී තමන් විසින් නිර්මාණය කරපු නිවෙස් වල පදිංචි වෙච්ච බවක් අපට අහන්න දකින්න ලැබෙනවා. උදාහරණයක් තමයි මේ කිතුල්ගල මේ කැණීම් වලින් හම් වෙලා තියෙනවා ගොඩනැගිල්ලක අත්තිවාරම. එතන මේකෙන් පැහැදිලි වෙන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයා මුලින්ම තුරු වදුළු ඊට රුක් බෙන ඊට ගල්ලෙන් ඊට පස්සේ නිවාස ආදී වශයෙන් පරිණාමය වූ ගෘහ රටාවක තමයි ජීවත් වෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොවුන් ක්‍රමානුකූලව ස්වභාව ධර්මයට ගැලපෙන පරිදි ස්වභාව ධර්ම වෙනස් නොකර තමන්ගේ ගෘහයන් පාවිච්චි කරපු බව. හොඳයි. ඉතිහාසය ගැන කතා බහ කරද්දී ඉතිහාසයේ අපි අඳුරගන්න සිරිත් විරිත් කියන මේ සාධකය මූලික සාධකයක් බවට පත් වෙනවා. ඒ කාලය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න. දැන් ශ්‍රී ලාංකීය ඉතිහාසය ගැන කතා බහ කරද්දී විශේෂයෙන්ම ආර්යයන්ගේ පැමිණීමත් එක්ක ජලාශිත ශිෂ්ටාචාරයත් එක්ක තමයි අපේ මිනිස්සු ශිෂ්ට සම්පන්න වුණේ සිරිත් විරිත් ඇති වුණේ කියලායි අපි හිතන්නේ. එහෙම නැහැ. ප්‍රාග් ඓතිහාසික යුගයේත් මෙන්න මේ විදිහේ අභිචාර ක්‍රම විදි පැවැත්වී තිබෙනවා. ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කරනකොට ප්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධව අප වැඩි අවධානයක් යොමු කරනවා මඩ පාතස. විශේෂයෙන්ම මේ ස්ථානය කේන්ද්‍ර කරගෙන ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව ලැබෙන තොරතුරු මොනවද? ඔව් දැන් අපි මේ ඉන්නේ දඹුල්ල ප්‍රදේශයේ ඉබ්බන් කටුව නැමැති ගමේ මේ දකින්න ලැබෙන පැරණි නටබුන් සමූහයක් අතර මේ ස්ථානයේ තියෙන වැදගත්කම අපේ ප්‍රාග් ඓතිහාසික යුගයට දිව යනවා. දැනට සොයාගෙන තියෙන විදිහට මේ ඉබ්බන් කටුවෙන් හම්බෙලා තියෙන මේ අපාවට තියෙන මේ සොහොන් පොත් ක්‍රිස්තු පූර්ව 400 700 වගේ යුගයක් හා සම්බන්ධ වෙලා තියෙනවා කියලා දැනට සොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ මේ ජලාසිත ශිෂ්ටාචාරය බිහි වෙන්න පෙර ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට පෙර මේ ලංකාවේ මිනිස්සු යම්කිසි දියුණු ශිෂ්ටාචාරයක ජීවත් වූ බවට සාක්ෂි මේ ස්ථානය තුලින් හොයාගන්න පුළුවන්. දැන් මෙතන මේ දකින්න ලැබෙනවා අපිට මේ ගල් පතුරු මේ 4ක් මේ කොටුවක් වගේ සකස් කරලා ගල් පතුරු 4ක් එහෙම ආවරණය කළා. සමහර ඒවායේ තියෙනවා ඒ ගල් පියනකින් වහලා. තවත් ගල් පියනකින් මේක වහලා තියෙනවා. එතකොට මේ ස්ථානය මේ මතු කරගෙන පොළොව යට තිබිලා මතු කරගෙන ගත්තට පස්සේ මේවායේ මේ ගල්පතුරු අතර තැන්පත් කරලා තිබිලා තියෙනවා මේ වළං වල මැටි බඳුන් වල දමලා මිනිස්සුන්ගේ භස්මාවශේෂ ඇට කැබලි වගේ දේවල්. ඉතින් ඒක තුලින් සනාථ කරගන්න පුළුවන් මේතන මේ මිනිස්සුන්ගේ භස්මාවශේෂ තැන්පත් කරලා තිබ්බා. එහෙම නැත්නම් මේ අතීතයේ මිනිස්සුන්ගේ සොහොනක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් බව දැනට මේක සොයාගෙන තියෙනවා. ඉතින් මේ වගේ තත්වයකට මිනිස්සු හිටියාය කියලා කියන්නේ ඒ කියන්නේ මොනවා හරි සිරිත් විරිත් අනුගමනය කරපු කණ්ඩායමක්. ඉතින් මේ පැත්තෙන් බැලුවාම සිරිත් විරිත් වලට ලොකු වටිනාකමක් මේ ස්ථානය තුලින් අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ මානව ශිෂ්ටාචාරයේ කතන්දරය ගොඩනගා ගන්න අපිට ලැබිලා තියෙන හොඳම සාක්ෂියක්. ඒ කියන්නේ අපේ පැරැන්නෝ කිසියම් දියුණු ශිෂ්ටාචාරයක සිටියා. යම්කිසි චාරිත්‍ර වාරිත්‍ර පවා අනුගමනය කරන්න පුළුවන් ශිෂ්ටාචාරයක හිටියයි කියලා කියන්න මේ ඉබ්බන් කටුව මේ ලැබිලා තියෙන නටබුන් අපිට උපයෝගී කරගන්න පුළුවන්. මඩ පාතස කියන විදිහට විමර්ශ දැන් මේ කියන කාරණාත් එක්ක අපිට බැයිද ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයාගේ ජන ජීවිතය පිළිබඳව යම් නිගමනයක වලට එන්න? ඔව් විරාජ්. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයාගේ ජීවන කටයුතු ගත්තට පස්සේ අපට ඒ කරපු විග්‍රහය තුළ මුලින්ම විග්‍රහ කරන්න පුළුවන් මේ අවමංගල්‍ය සිරිත් විරිත් කියන එක. දැන් ඒ තමන්ගේ දැන් මෙතන තියෙන කුඩා ප්‍රදේශයක් මේ මීටර් 15 වගේ ප්‍රදේශයක මේ සොහොන් භූමිය ව්‍යාප්ත වෙන මූලික හේතුව තමයි ඔවුන් ජීවත් වුණේ කුඩා කණ්ඩායම් වශයෙන්. ඒ කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත්
මේ මානවයන්ගෙන් යම් කිසි පුද්ගලයෙක් මිය ගියොත් ඒ මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කරලා ඒ අලු තැම්පත් කිරීමේ චාරිත්‍රය උංගාව තිබුණා. ඒ මෙතන තියෙන ආකාරය අනුව. දැන් පොම්පරිප්පුවල ගත්තට පස්සේ ඔවුන්ගේ සිරුරු ආදාහනය කරලා ඒ අලු මුට්ටි වල බහලා මේවා තැම්පත් කරලා තියෙනවා. දැන් එතන වෙනත් ක්‍රමයක් තියෙන පොම්පරිප්පුවල. ඒ වගේම දැන් අපි ගත්තොත් රාවණ ඇල්ලේ කරන ලද ගැනීම වලින් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කණ්ඩායමේ ජීවත් වෙච්ච කිසියම් පුද්ගලයෙක් මිය ගියාට පස්සේ ඒ දේහය ගිහිල්ලා දුරට දානවා. පස් ජීර්ණ වුණාට පස්සේ ඇටසැකිල්ල ගෙනල්ලා ඇටසැකිල්ලේ හිසේ ගුරුගල් ආලේප කරලා තැම්පත් කරපු ආකාරයක් නැත්නම් තැම්පත් කරපු බව සොයාගෙන තියෙනවා. ඒතර මේ විදිහට ගත්තට පස්සේ ඔවුන් ගේ ක්‍රමය තුල උන්ගේ ශිෂ්ටාචාරය තුල දියුණු චාරිත්‍ර විදි තිබිලා තියෙනවා කිසියම් පුද්ගලෙක් මියාගෙත් පස්සේ. ඊළඟට අපි කතා කළොත් මවුන්ගේ ආහාර පිළිබඳව. දැන් අපි මුලින්ම කිව්වා කුඩා කණ්ඩායම මත මේගොල්ලෝ ජීවත් වුණේ. ඒතර ආහාර භාවිතයට ගැනීමේදී සත්ත්ව දඩයම ප්‍රධානමක් ගත්තා. මේ දඩයම් කරන සත්ත්ව අපිට ප්‍රධාන කොටස් තුනකට දාන්න පුළුවන්. පුංචිම ප්‍රමාණයේ සත්ත්ව දඩයම තිබුණා. ඒකට අයිති වෙනවා ගස් බෙල්ලන් සහ ගොළු බෙල්ලන්. ඒ කියන්නේ ඔවුන් ජීවත් වෙච්ච ප්‍රදේශවල ඒ කොටස් ශේෂ හඳුනාගෙන තියෙනවා. ඊළඟට මධ්‍යම ප්‍රමාණයේ සතුන් දඩයම් කිරීමේ ක්‍රමයක් තිබිලා තියෙනවා. දැන් මධ්‍යම ප්‍රමාණයේ සතුන් වලින් අපිට හඳුන්වන්න පුළුවන් විරාජ්, ඉත්තෑවා, කබල්ලෑවා, හාවා, මීමින්නා වැනි සතුන්. ඊළඟට ඇතැම් අවස්ථාවල විශාල සතුන් දඩයම් කිරීමක් කරලා තියෙනවා. දැන් දඩයම් කරන විශාල සතුන් අතර ගෝනා සහ වල් හරකා. දැන් මේ විදිහට ඔවුන් තමන්ගේ මාංශ ආහාරය සකස් කරගත්ත ප්‍රධාන සත්ව කණ්ඩායම් තුනකින්. ඒ වගේම මොවුන් මස් විතරක් නෙවෙයි සාග ද්‍රව්‍ය අනුභව කරලා තියෙනවා. දැන් සාග ද්‍රව්‍ය අතර අපිට හඳුන ගන්න පුළුවන් ගඩාගෙඩි වර්ග, අල වර්ග, කටුවල, ඉන්නල, කුකුලල වැනි අල වර්ග, ඊට පස්සේ වැල් වල හැදෙන ගෙඩි වර්ග ආහාර වශයෙන් පාවිච්චි කෙරුවා. දැන් මේ ආහාර දැන් මොවුන්ගේ චාරිත්‍ර විදිහට ඊළඟට අපිට ඔවුන්ගේ සැරසිලි ගත්තොත් එහෙම දැන් මේ ස්ථානයේම කැණීම් වලින් හොයාගෙන තියෙනවා සත්ත්ව ඇට වලින් සකස් කරන ආභරණ, පබළු වැනි දේවල්. ඒතර මේකෙන් පැහැදිලි වෙන්නේ ඔවුන් ජීවත් වෙන කාලේ ආභරණ කනට වේවා, කරට වේවා, අතට වේවා සතුන්ගේ සහ ස්වභාව ධර්මයෙන් ලැබුණු ඇතම් ලී ද්‍රව්‍ය ලී ද්‍රව්‍ය කටයම් ඒවා ජීර්ණ වෙලා තියෙනවා. අර සත්ත්ව ඇට සහ පබළු වැනි දේවල් සොයාගෙන පැහැදිලි වෙනවා ඔවුන් එදිනදා ජීවිතයේදී සැරසිලි වශයෙන් ඒ ආභරණ භාවිතා කළ බව. ඉතින් විරාජ් මෙම ස්ථානය මෙවැනි ස්ථාන කීපයක් තියෙනවා. නමුත් මේ සුවිශේෂ ස්ථානය තුලින් අපට ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා පිළිබඳව, ඔවුන්ගේ ජන ජීවිතය පිළිබඳව, ඔවුන්ගේ සිරිත් විරිත් පිළිබඳව විශාල කරුණු සම්භාරයක් අපේ දරුවන්ට හඳුන්වා දෙන්න පුළුවන්. විමර්ශ දැන් මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ හෝ වේවා කුමන හෝ යුගයක යහපත් ජීවන පැවැත්මක් පවත්වා ගන්න නම් මිනිසාගේ සිතීමේ සංකල්පය දියුණු මට්ටමක තිබෙන්න ඕන. මේ කියන කාරණාත් එක්ක මිනිසාගේ මානසික ස්වභාවය පිළිබඳව විග්‍රහයක් කළොත් පැහැදිලි වශයෙන්ම කුඩා කණ්ඩායම් වලින් ජීවත් වෙච්ච මේ මිනිස්සු කණ්ඩායම තුළ විශේෂ ඒකාබද්ධතාවයක් තිබිලා තියෙනවා. සාමූහිකත්වයක් තිබිලා තියෙනවා. ඒ සාමූහිකත්වය මිය ගියාට පස්සේ මේ මිනිස්සු ගාව ඒ විදිහම තිබුණා. ඒ හින්දා තමයි මේ දැඩි විහෙරක් දරලා මේ ප්‍රාථමික ආකාරයට ප්‍රාථමික වුණත් ඒ යුගයේ තියෙන තාක්ෂණ අනුව මෙවැනි ගල්ම වලන් තියලා ඒ මිය ගිය පුද්ගලයාට අවසාන ගෞරවය දැක්වීම සඳහා මෙවැනි දේකලේ ඒ සාමූහික බව, එකමුතුකම සහ ඔවුන් පරිසරයට අනුගතව යහපත් සිරිත් විරිත් යටතේ ජීවත් වෙච්ච බව. දැන් ඇත්තටම දැන් අද වුණත් අපි මියගිය ප්‍රාණයකට නැත්නම් මියගිය ඥාතියට අපි ගෞරව දක්වනවා. ඒ ගෞරවනීය බව එදා ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබුණ පවිත්‍ර. හැබැයි වෙන විදිහකට. වෙන විදිහකට ප්‍රාථමික ගතිපැවතුම් තුල තිබුණේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ දැන් අපි දන්නවා දැන් මිය ගියාට පස්සේ අර පුතා සඳහන් කළ ආකාරයට මේ මෘත දේහය දුරට ගිහින් දානවා. ඒක දි รา පත් වුණාට පස්සේ අස්තිරිය ගෙනල්ලාම තැම්පත් කරනවා. දැන් මේ නිරූපණය වෙන්නේ පවිත්‍ර එවැනි සොහොන් කොටක් දැන් දඹුල්ලට නොදුරු ඉබ්බන් කට්ටුව කියන ස්ථානයේ මෙවැනි සොහොන් කොට 8ක් දකින්න ලැබෙනවා අපි ගියොත්. දැන් මේව හදලා තියෙන්නේ හතර පැත්තෙන් ගල්පතුරු හතරක් තියලා උඩින් තව ගල්පතුරක් දාලා වහලා. ඒ කියන්නේ දැන් ওই සමීප රූපයක් තියෙන්නේ. දැන් මේක පේනවා උඩින් ගල්පතුරක් තියෙනවා, හතර පැත්තේ ගල්පතුරු හතරක් තියෙනවා. දැන් අර අපි මුලින් සඳහන් කළ ආකාරයට මෘතදේහ දි รา පත් වුණාට පස්සේ අස්තිරිය ගෙනල්ලා තැම්පත් කරනවා මේ ස්ථානයේ. තැම්පත් කිරීමෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මියගේ ආත්මය සුවපත් කිරීම විය හැකියි. එමෙන්ම මේ කාලවකවන තුල කරපු තව දෙයක් තමයි දැන් මේ ඔය කිතුල්ගල වගේ ස්ථාන වලින් හම්බ වෙච්ච මේ සාක්ෂි වලින් පේනවා ගුරුගල් ආලේප කිරීම. දැන් හිස් කබල් වල අර පුතා සඳහන් කළා හිස් කබල් වල ගුරුගල් ආලේප කරලා තැම්පත් කිරීමේ සිටිතන්. සමහර විට තමන්ගේ මියගේ ඥාතියාට කුමන හෝ ගෞරවයක් පැවැත්වීම සඳහා මෙවැන්නක් කරන්න ඇති. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා එදා කාලයට ගැලපෙන ආකාරයට. ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසිකයේ දැන් ඔය පේන්නේ පොසිලයක් සොයාගත්තු පැරණි මානවයාගේ. දැන් මේකෙන් පැහැදිලි වෙන්නේ අතීතයේ පවා, ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පවා මේ විධිමත්, ඒ කියන්නේ ආචාර විධි
අභිචාර විදි දකින්න ලැබෙනවා. දැන් ඒවට උදාහරණත් අර පුතා සඳහන් කළ ආකාරයට ඉබ්බන් කට්ටුව, කිතුල්ගල, බෙල්ලිලෙන, ඇතු බැඳිලෙන මේ හැමතැනකින්ම සාක්ෂි අපිට හොයාගන්න පුළුවන් පවිත්‍ර. හොඳයි අපේ ඉතිහාසය පිළිබඳව කතා බහ කරද්දී තාක්ෂණය අපිට ලැබුණේ ඉන්දියාවෙන් කියලා පොදු මතයක් තිබෙනවා. ඒ කියන්නේ විජයාවතරණයත් එක්ක තමයි තාක්ෂණය අපිට ලැබෙන්නේ කියලා. හැබැයි මේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන කතා බහ කරද්දී යම් කිසි මට්ටමකට තාක්ෂණය තිබිලා තිබෙනවා. ඒ හරහා ඒ ගැන අපිට දැනගන්නට පුළුවන් මේ කාලේ භාවිතා කරපු උපකරණ සහ මෙවලම් ආදී. අපේ දරුවන්ගෙන් අපි අහලා බලමු මොන වගේ උපකරණද මෙවලම්ද ඒ කාලේ තිබිලා තියෙන්නේ මොනවද ඔයගොල්ලෝ දන්නේ? කපා ගැනීම සඳහා පොරව භාවිතා කළා. ඒ වගේම විසිකිරීම සඳහා හෙල්ල සහ පහර දීම සඳහා මුගුරු භාවිතා කළා. ඇඹරීම සඳහා දාගල් සහ ඇඹරුම්ගල් භාවිතා කළා. හරිද? ඔව්. දුව කිව්ව සඳහන් කළා හරි. දැන් අතීතයේ මානවයා තමන්ගේ ජීවිකාව කරගෙන යාම සඳහා එයාට ගැලපෙන ප්‍රාථමික උපකරණ පාවිච්චි කළා. දැන් අපිට රූපරාම වල හඳුනා ගන්න පුළුවන් මේ කාලවකවානුව තුළ පාවිච්චි කරපු සුද්‍ර ගල් මෙවලම් වල තොරතුරු දැන් අපිට නිරූපණය වෙනවා. දැන් අතීතයේ පාවිච්චි කරපු උපකරණ තමයි තියෙන්නේ පවිත්‍ර. රූපරාමයේ නිරූපණය වෙන්නේ. දැන් මේවා අර දුව සඳහන් කළ ආකාරයට සමහර උපකරණ කපා වෙන් කර ගැනීම සඳහා භාවිතා කළා. දැන් ඔය තියෙන්නේ මේ කපා වෙන් කිරීම සඳහා පාවිච්චි කරපු පොරව වශයෙන් පාවිච්චි කරපු පැරණි ගල් ආයුධ. දැන් ඊළඟ රූපරාමෙන් අපිට නිරූපණය වෙනවා ඉරීම සඳහා පාවිච්චි කරපු පුංචි පුංචි ගල් පතුරු. මේවා ජ්‍යාමිතික හැඩින් යුත් පුංචි ගල් පතුරු. මේවා මස් ඉරා ගැනීමට සඳහා පාවිච්චි කළා. දැන් මේ තියෙන්නේ ඇඹරුම් ගල්. දැන් වංගෙඩි ස්වරූපයෙන් නිරූපණය වෙන ඇඹරුම් ගල්. මේවා කුඩා කොටස් වල ගන්න ධාන්‍ය සකස් කර ගැනීමට වැනි දේවල් මේවා පාවිච්චි කරන්න තියෙන විදිය අපිට හඳුනා ගන්න පුළුවන්. අවසාන වශයෙන් රූපරාමයේ අපිට දකින්න ලැබෙනවා මේ හෙල්ල. දැන් මේ හෙල්ල කියන එක දුවා පුතා දන්නවා හදලා තියෙන්නේ එක කොටසක් දැව අනිත් කොටස ගල් ආයුධ හෝ පසු කාලීනව යකඩ. දැන් මේක පාවිච්චි කළේ ඈත ඉන්න සතුරාට හෝ දඩේමට හෝ පාර දෙන්න. දැන් මේ තියෙන සුද්ධ ගල් මෙවලම් භාවිතා කරන පැරණි මානවයෙකුගේ කල්පිත චිත්‍රයක්. මේ චිත්‍රය නිරූපණය වෙනවා මේ කුඩා පවුලක් වශයෙන් ජීවත් වෙන ආකාරය, දඩයම් කරන ආකාරය, හෙල්ල භාවිතා කරන ආකාරය නිරූපණය වෙන්නේ. මේ රූපරාම වලින් පැහැදිලි වෙනවා අතීතයේදී අපේ ප්‍රාග් ඓතිහාසික මානවයා තමාගේ එදිනෙදා කටයුතු කරගෙන යාම සඳහා එකිනෙකට වෙනස් උපකරණ පාවිච්චි කළා තියෙනවා. සුවිශේෂ ලක්ෂණය තමයි දුලා පුතාලා දන්නවා මේ හැම උපකරණයක්ම සකස් කරලා තියෙන්නේ මොන වෙන්ද? ගල් වලින්. ගල් වලින් සහ දැව වලින්. දැව වලින් දැව තියෙන කොටස් වලින් විනාශ වෙලා ගිහිලා දෙනවා. ඉතිරිය අපිට හම්බෙලා තියෙනවා ගල් වලින් සකස් කරපු සියලුම ආයුධ. මේ කැණීම් වලින් සොයාගත්තු කොටස් තමයි අපි දැන් හඳුනාගත්තේ පවිත්‍ර. පැහැදිලි දැන් අපිට පැරණි යුගයේ ගල් ආයුධ පිළිබඳව. හොඳයි මේ අද දවසේ මේ පාඩම පිළිබඳව අපි මෙතෙක් කතා බහ කරපු ටිකෙන්ම ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයාගේ සමාජීය ලක්ෂණ පිළිබඳව අඩු වැඩි වශයෙන් අපි කතා බහ කරා. හැබැයි තව ටිකක් සවිස්තරාත්මකව අපි කතා බහ කරමු මොන වගේ සමාජ ලක්ෂණද මේ මානවයාගේ අපිට දකින්නට ලැබුණේ ඒ යුගයේදී. කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වීම, මලවුන්ට ආචාර දක්වීම ආදී තවත් මේ දුලපුතාලා තියෙන උත්තර කියන්න බලන්න දැන් මේ පැරණි ප්‍රාග්ඥ මානවයාගේ සමාජ ලක්ෂණ මොනවද නිරූපණය වෙන්නේ? රළු පරිසරයක ජීවත් වීමට හුරු වෙනවා. ඔව් රළු පරිසරයක ජීවත් වීම. ඔව්. සුපිත් ලැස්ති වුණ උත්තරයක් කියන්න. ඒගොල්ලෝ කෑම පුඩුස්සගෙන කෑවේ මුලින්ම. එතකොට ඒ වගේම ඒගොල්ලෝ ඇඳුම් ඇඳෙන්නේ නැහැ. කියන්නේ ඇඳුම් රහිතව ජීවත් වුණේ සමාජයේ ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ මලවුන්ට ගෞරව දැක්වුවා. ඒ වගේ ක්‍රම තමයි ඒගොල්ලන්ගේ සමාජ ක්‍රම විදිහට තිබුණේ. ඔව් පවිත්‍ර. අපේ දුවලා සඳහන් කරන ආකාරයට දැන් ප්‍රාග් ඓතිහාසික මානවයා ප්‍රාථමික තාක්ෂණය තමයි පාවිච්චි කළේ. එමෙන්ම ඔවුන්ගේ දැනුම සීමා වෙලා තුන එක්තරා ප්‍රදේශයකට පමණක්. ඔවුන්ට හිතන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඔවුන් ස්වභාව ධර්මයේ තේරුම් අරගෙන හිටියේ නැහැ. අවශ්‍ය දේ දැන් එදිනදා ජෛනික ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදය තිබුණා. ඊට එහාට යමක් හිතන්න කල්පනා කරන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඔවුන්ගේ ජීවන රටාව ගත්තට පස්සේ දැන් සමාජ ලක්ෂණ තමයි මොවුන් නිර්වත්. දැන් අපි සමහර ග්‍රන්ථ ලියලා තියෙනවා දැන් නිර්වත් මානවයා. කියන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයා නිර්වත්. මන්දයත් ඔවුන් පරිසරයට ගැලපෙන පරිදි රළු සමකින් සකස් වෙලා තිබුණේ ඒ නම් ඇඳුම් භාවිතය පිළිබඳ එච්චර අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. පසු කාලීනව තමයි මේ ක්‍රමානුකූලව ශිෂ්ට වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි සම් වලින් තහ මේ රෙදි මොනවද මේ දැව වලින් සකස් කරගත්තු දැව කොළ වලින් සකස් කරගත්තු ඇඳුම් සකස් කරගත්තේ. නැත්නම් මුලින් ජීවත් වුණේ වුන් නිර්වත් විදිහට. එවෙන්න ඔවුන්ගේ ජීවන රටාවට ඔවුන් හුරුලා සිටියේ කුඩා කණ්ඩායම් මතින්. හේතුව ස්වභාව ධර්මයේ සමග ස්වභාව ධර්මයේ පිළිබඳ වුණ අනවබෝධය නිසා ඔවුන් නිරන්තර බයකින් ජීවත් වෙන්නේ නැති. මේ තත්ත්වය තුළ ඔවුන් හැම වෙලාවෙම සුරක්ෂිතව ජීවත් වීම සඳහා මහා කණ්ඩායම් වශයෙන් හිටියේ නැහැ.
පුද්ගල කණ්ඩායම තියෙන්නේ සමහරවිට පවුල් ඒකක පවුල් දෙක තුනක් වගේ පුංචි කණ්ඩායම් තිබුණා. හේතුව ඔය අපිට හැම වෙලාවෙම තියෙන හැම පුරාවිද්‍යාත්මක ස්ථානයක්ම ප්‍රාග්ආයිතික ස්ථානයකම ගල්ලෙන් මහ විශාල ගල්ලෙන් නෙවෙයි. අපි ගියොත් අනුරාධපුර ප්‍රදේශෙට ගියොත් ඒ අපේ වික්ෂුන් වහන්සේලා වාසය කළ ගල්ලෙන් සමහර ඒවා අඩි 50ක් 60ක් දිගයි විශාලයි. නමුත් මේ යුගයේ තියෙන්නේ අඩි 10ක් 12ක් පමණ පුළුල්ලු පුංචි ගල්ලෙන්. ඒතර මේකෙන් පැහැදිලි වෙනවා ජීවත් වෙන්නේ කුඩා කණ්ඩායම් වශයෙන්. අර අපේ පුතා සඳහන් කළ ආකාරයට සුපිවිදුව සඳහන් කළ ආකාරයට මොවුන්ගේ මූලික මේ ක්‍රියාවලිය තමයි මලවුන්න ගෞරව දැක්වීම. දැන් බලවුන්න දැන් ජීවය බිහි වුණාට පස්සේ ජීවියා තවත් ජීවිතයකට කරන ගෞරවණීය බව මරණයට පස්සෙත් කරනවා. මේ මූර්ත දේහ අරන් ගිහිල්ලා දිරුවාට පස්සේ ගෙනල්ලා තැම්පත් කරලා ගුරුගල් ආලේප කරලා ඒ සොහොන් කරන්නේ. එහෙම නැත්නම් ඒවා මිහිදන් කරන්නේ ඒ ගෞරවණීය බව රැකීමට. ඒ අතීතයේ ප්‍රාග්ආයිතික මානවයාගේ මූලික හර පද්ධතියක් තමයි ඒක. එමෙන්ම ඔවුන් මුලදී ආහාර මේ ගන්න ඇත්තේ අපි අහලා තියෙන ආකාරයට කියවලා තියෙන ආකාරයට දුවිපතේ ඔවුන් ආහාර ගත්තේ අමු මස්. නමුත් ගින්නට සොයා ගැනීමෙන් අනතුරුව මොවුන් මස් පුලුස්සාගෙන කෑමට පුරුදු වුණා. දැන් අපේ රටේ ජීවත් වෙච්ච ප්‍රාග්මාය මානවයා හුඟක් දුරට මස් පුලුස්සාගෙන කෑමේ ස්වරූපය තමයි දකින්න ලැබුණේ. හැබැයි පසු කාලීනව ඔය කිතුල්ගල ප්‍රදේශයෙන් ලැබුණු ඔය කුඩා ප්‍රමාණයේ ලිප් වලින් අපට පැහැදිලි වෙනවා පසුව ඔවුන් මස් පුලුස්සාගෙන කෑමේ ක්‍රමය යොදාගත්තා. ඒ කියන්නේ යම්කිසි ප්‍රමාණයක ඔවුන් දියුණු වුණා. එමෙන්ම රළු පරිසරයකට හුරු පුරුදු පරිසරයක් තිබුණා. රළු පරිසරය. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ ඇඳුම් භාවිතා කළෙත් නැහැ. ස්වභාව ධර්මයට ඔරොත්තු දෙන ආකාරයට සකස් නොකරන ලද වටපිටාවක තමයි තමන්ගේ ගෘහයන් වශයෙන් පාවිච්චි කළේ. මෙන්න මෙවැනි ලක්ෂණ අපට හඳුනා ගන්න පුළුවන් ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සමාජ ලක්ෂණ පිළිබඳව. හොඳයි. ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව අපි කතා බහ කරා. ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව කතා බහ කරා. ඔහු ජීවත් වූ ආකාරය, ඒ වගේම ඔහු ජීවත් වෙන්න භාවිතා කරපු නිවාස සොයාගත් ආකාරය, මේ විදිහේ දේවල් එක්ක අපිට පුළුවන් දැන් හිතාගන්න ඒ කාලේ මානවයාගේ ජීවන රටාව මොන විදිහේ වෙන්න ඇද්ද කියලා. කියන්න බලන්න කවුරු හරි මොන වගේ ජීවන රටාවක්ද උන්ට ලැබෙන්නේ, උන්ට තියෙන්න ඇත්තේ. ඔවුන් ආහාර කොටස් දෙකකට වගේ වෙන් කරලා මේ ආහාර අරන් තියෙනවා. සත්ව හා ශාක ආහාර මෙලෙස. සත්ව ආහාර එකෙම කොටස් තුනකට වෙන් කරනවා. ඒ කොටස් තුන විශාල සතුන්, කුඩා සතුන් සහ ඉතා කුඩා සතුන් ලෙස. ඊට පස්සේ මේ දැන් එහෙම ඒ සතුන් වර්ග කොහොමද වර්ග කරලා දක්වන්නේ? විශාල සතුන් ලෙස වල්ලූරා සහ ගෝනා අපිට ගන්න පුළුවන්. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ සතුන් ලෙස වඳුරා, ඉතෑවා වගේ සතුන්ව ගන්න පුළුවන්. කුඩා සතුන් වශයෙන් දියබෙල්ලන් හා ගස්බෙල්ලන් ගන්න පුළුවන්. දැන් ඒ දුව සඳහන් කළේ පවිත්‍ර මේ සත්ව ආහාර පිළිබඳව. සත්ව ආහාර ප්‍රධාන කොටස් තුනක් ඇරෙති. දැන් අපි බලමු මේ ශාක ආහාර පිළිබඳව මොනවද දුවලා පුතාලා දන්නේ කියන්න බලන්න මොනවද? වල් කෙසෙල්, කැකුණට, බෙදි දෙල් ඒ වගේ දේවල් වුන් පාවිච්චි කරලා තියෙනවා. ඔව්. ඒ තවත් මොනවා හරි කියන්න දෙනවද පුතාට? ප්‍රාග්ආයිතික මානවයා ශාකාහාර වලට විශේෂයෙන්ම ගෝනල වැනි අල වර්ග භාවිතා කරලා තිනවා. එමෙන්ම ධාන්‍ය වර්ග භාවිතා කළා. දැන් පවිත්‍ර දැන් ඒ දරුවෝ සඳහන් කළ ආකාරයට හරි. දැන් ඒ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර රටාව ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. දැන් දුවලා පුතාලා බෙදුවා මොනවද ඒ කොටස් දෙක? සත්ව ආහාර සහ ශාකාහාර. ඊට පස්සේ සත්ව ආහාර ආයපහු කොටස් තුනකට බෙදුවා. කියන්න බලන්න. විශාල සතුන් උදාහරණ මොනවද ප්‍රාග් ඓතිහාසික මානවයා පාවිච්චි කරපු? ගෝනලා. මධ්‍ය ප්‍රමාණයේ සතුන්? වඳුරා, දඬුලේනා. ඊට පස්සේ කුඩා සතුන් ගන්න පුළුවන්. දියබෙල්ලන්ට ගස්බෙල්ල. මේ හැරුණු විට දැන් දුවලා පුතාලා සඳහන් කළා මේ කාලය තුල මේ ශාක ආහාර භාවිතය. දැන් අපි දන්නවා දැන් ආහාරට වෙනසක් නැහැ. මේ එදා සහ අද වෙනසක් නැහැ. සත්ව ආහාර සහ ශාක ආහාර පාවිච්චි කළා. විශේෂයෙන්ම ශාක ආහාර වශයෙන් ඒගොල්ලෝ පාවිච්චි කරේ ස්වභාව ධර්මයේ තුල වුණ සපයා දුන්න පළතුරු වර්ග. වල් කෙසෙල්, කැකුණෑට, බැදි දෙල්, අල වර්ග තහ ධාන්‍ය වර්ග. මම කියන්නේ දුවලා පුතාලාත් මේ කැකුණෑට එහෙම කාලත් ඇති මම නම් පුංචි කාලේ කාලා තියෙනවා. මේ බොහොම රසවත් ආහාරයක්. වල් කෙසෙල් තාම තියෙනවා. දැන් මේවා ආහාර වශයෙන් අත ඒ හැරුණු විට මේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ඉස්ත්‍රී කණ්ඩායම් කාන්තාවන්ගේ මූලික කාර්ය උනේ තමන්ගේ ස්වාමි පුරුෂයන් නැත්නම් පිරිමි පාර්ශවයේ දඩයම් කරගෙන ඇවිල්ලා තමන්ගේ ආහාරය සම්පාදනය කරන අතර කාන්තාවන්ගේ සුවිශේෂ කාර්ය උනේ අල වර්ග සහ පළතුරු එකතු කිරීම. එහෙනම් ඊට අවශ්‍ය උපකරණ අරන් ගිහිල්ලා ඔය ගෝනල, කටුවල වැනි අල වර්ග ගලවගෙන ආවා. ඒ හැරුණු විට ස්වභාව ධර්මයෙන් ලබා ගන්න පුළුවන් දාන්‍ය තමන්ගේ ජීවිතේට හානිදායක නොවන දාන්‍ය වර්ග තමන්ගේ ආහාර රටාව වශයෙන් පාවිච්චි කළා. ඒතර මේ විදිහට ගත්තට පස්සේ පවිත්‍ර අපට පැහැදිලි වෙනවා ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර රටාව අපි වගේම තමයි. කිසි වෙනසක් නැහැ. කාලයේ සහ අවකාශය විතරයි වෙනස. භාවිතා කරපු දේවල්
අදහා එදා වෙනසක් නැහැ. 10 වන ශ්‍රේණියේ 3 වන පාඩමයි අපි මේ කතා බහ කරමින් ඉන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පොළොන්නරු යුගයේ අවසානය දක්වා තමයි පාඩම දිගහැරෙන්නේ. එහි පළමු කොටස විදිහට ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන තමයි අපි දැන් මේ ඉගෙන ගත්තේ. අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්ත හැම දෙයක්ම කෙටියෙන් යලිත් වතාවක් දැනගන්නට කැමති ගුරුතුමාගේ. ඔව් දැන් අපි ප්‍රාග් ඓතිහාසික යුගයේ යනු කුමක්ද කියලා මුලින්ම දැනගන්න ඕනේ. දැන් මම අහන්න කැමතියි දැන් නිරෝධා. ඔයා මට උත්තර දෙන්න. දැන් මොකද්ද ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ? ලේඛන කලාව ආරම්භ වීමට පෙර යුගය. හරියට හරි. දැන් අපි දන්නවා පවිත්‍රා ක්‍රිස්තු පූර්ව 543 විජයාවතරණයට පෙර ශ්‍රී ලංකාවේ ලේඛන ඉතිහාසයක් නැහැ. දැන් මුඛ පරම්පරාවෙන් එන කතන්දර රාවරාවන යුද්ධය, ඊට තුල්ලෝදර මහෝදර සටන, බුදුන්ගේ ලංකා ගමන, මහියංගනේ යක්ෂ දමනය, ඊට පස්සේ විජේට කුවේණී හම්බෙච්ච කතා පුවත, මේ කතා පුවත් වලින් අපිට පේනවා ශ්‍රී ලංකාවේ අතීත කාලේ මානව ජීවත් වෙච්ච බව. ඒක සාක්ෂාත් කරනවා ලැබුණු පුරාවස්තු වලින්. ප්‍රාග් ඓතිහාසික ස්ථාන වලින්. ප්‍රාග් ඓතිහාසික ස්ථානවල ලැබුණු තොරතුරු වලින් අපිට පෙන්눔 කරනවා මීට අවුරුදු 27000කට පෙර පටන් අපේ රටේ ශිෂ්ටාචාරයක් තිබුණා කියලා. දැන් උදාහරණය තමයි බෙලිලෙණේ කරන ලද පරිලේඛන ප්‍රතිඵලයක් වශයෙන් අපේ පුරාවිද්‍යාඥයන් හඳුන්වලා දීලා තියෙනවා මීට අවුරුදු 27000කට පෙර ලුණු භාවිතා කළ බව. එහෙමනම් ආහාර රටාවේ ප්‍රධාන කොටසක් තමයි එදත් ලුණු. ඒතර මේවෙන් පැහැදිලි වෙන්නේ අපේ ඉතිහාසය හුඟක් ඈතට විහිදලා යනවා. මේ ආරම්භ වෙන ඉතිහාසය තුල අපේ පැරණි මානවයාගේ පැවැත්ම සහ ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳ තමයි අපි කතා කළේ. දැන් මෙතනින් මම අහන්න කැමතියි අසාරා තිරිණිගෙන්. අසාරා අපිට කියන්න බලන්න දැන් ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සමාජ ලක්ෂණ මොනවද? ඔවුන්ගේ ජීවත් වෙනකොට ඔවුන්ගේ හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ මොනවද අපි දැක්කේ? කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වුණා. උන් ආහාර වශයෙන් ගත්ත ලිප් ප්‍රමාණයෙන් කුඩා ඒවා. එකෙන් අපිට දැනගන්න පුළුවන් ඒගොල්ලේ ජීවත් වෙන සමාජිකයන් සංඛ්‍යාව කුඩා බව. ඒ වගේ කරුණු. ඔව් ඒ වගේ දුෂ්කර ස්ථාන තමයි උන් ජීවත් උනේ. දැන් ඒ විදිහට ගත්තොත් මේ මානවයා ජීවත් වෙච්චි වකවානුවේ ලැබුණු පුරාවස්තු වුණ අවදි කීපයක් හඳුනා ගන්න පුළුවන්. දැන් ඒ අවදි වශයෙන් හඳුනාගත්තොත් සුපිපි අපිට කියන්න බලන්න ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වෙච්චි පූර්ව ශිලා යුගයේ අවදි කීයක් තියෙනවද? ලේඛනගත යුගයත් එක්ක 4යි. ඒ කියන්නේ පූර්ව ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය, නව ශිලා යුගයයි ඒකත් එක්ක ලේඛනගත යුගයයි. ඔව් දැන් ලේඛනගත යුගයෙන් පෙර කාලේ තමයි අපි හඳුන්වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා. එතන මේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ අපි ස්ථාන කීපයක් ලකුණු කරලා දැක්කා, හඳුනා ගත්තා. දැන් කියන්න බලන්න ඔය කෙළවරේ ඉන්න දුව මට කියන්න බලන්න ශ්‍රී ලංකාවේ ඔබ හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන කීපයක් කියන්න බලන්න ඔය ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව. කුරුවීට පීටි බටදුඹලෙන, කිතුල්ගල බෙලිලෙන, බඳුල්ලේ රාවණාඇල්ල, දඹුල්ලේ ඉබ්බන්කටුව, රත්නපුර, පොම්පරිප්පු වගේ දේවල් වගේ ස්ථාන අපිට හඳුනා ගන්න ඕන ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ස්ථාන වල. සාමාන්‍ය ඔයාලගේ පෙළ පොතේ කීයක් විතර තියෙනවද ඔක්කොම අර සිටීමේ ගණන බැලුවද කීයක් විතර තියෙනවද කියලා? 68ක් තියෙනවා. 68ක් විතර තියෙනවා. ඒ 68න් අපි අඩු ගානේ 10ක්වත් මතක තියාගන්න ඕනේ. හැබැයි ඇත්තටම තියෙන ස්ථාන ප්‍රමාණය ඊටත් වඩා ඊට වැඩි පුතේ. ලංකාවේ මම හිතන්නේ 1000 ගණනවත් වැඩියෙන් තියෙනවා. දැන් අපේ පුරාවිද්‍යා චක්‍රවර්තී අපි හාමුදුරුවෝ පොතක් සකස් කරලා තියෙනවා. ඒකේ 1000 ගණනවත් වැඩි ස්ථාන හඳුනාගෙන ප්‍රාග් ඓතිහාසික ස්ථාන කියලා මේ කොළමක් තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ. දැන් ඒ විදිහට සඳහන් කළ ආකාරයට දැන් අපි ස්ථාන දන්නවා. ඊට පස්සේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ කොටස් වලට බෙදලා තියෙනවා. දැන් ඊට පස්සේ අපි බලමු මේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ මේ මූලික ආහාර රටාවේ මොනවද ආහාර රටාව සකසලා තිබුණේ කියන්න බලන්න. මස් වගේ දේවල් ගන්නකොට පුලිස්සල පෙරට වැඩිය පසුව කරනකොට මස් පුලිස්සල ගත්තා. ඒ වගේම ශාක ආහාර ගත්තා. ඒ වගේම ලුණු භාවිතා කළා කියලා සාධක තියෙනවා. රයිට්. කොහොම හොඳයි. ආහාර රටාව අපිට ඒ වගේ කොටස් වලින් විග්‍රහ කරන්න පුළුවන් මානවයාගේ. හොඳයි. ඒ විදිහට අපි අද කතා බහ කරේ 10 ශ්‍රේණියේ 3 වන පාඩම ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පොළොන්නරු යුගයේ අවසානය දක්වා තමයි පාඩම දිව යන්නේ. ආරම්භය ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය තමයි අපි කතා බහ කරේ. කියන්නේ සරලව ගත්තොත් ඔබත් මමත් මේ ජීවත් වෙන භූමියේ අතීත කතාව. මේ පාඩමේම දිගුන් එක්ක යලිත් ලබන සතියේදීත් අපි ඔබ මුණ ගැසෙන්නට බලාපොරොත්තු වෙනවා. අද අපිත් එක්ක එකතු වෙච්ච බෝමිලිය ජාතික පාසලේ විමල් රාජපක්ෂ ගුරුතුමාට අපි ස්තුතිය පිරිනමනවා. ඒ වගේම අපිත් එක්ක එකතු වුණා බෝමිලිය ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකුත් ඔබටත් බොහොම ස්තුතියි. අද උදෑසනින්ම අපිත් එක්ක එකතු වුණාට. යලිත් අපි ඔබ මුණ ගැසෙනවා ලබන සතියේ සඳුදා උදෑසනින්ම. සුබ සතියක්.